සලුට් ප්‍රාතේ චෙමයි ෆාච් කොහොමද ඔයාලට හොඳින් ඉන්නව නේද? ඉතින් අපි අද තුන්වෙනි පාඩමට ඇවිල්ලා තියෙන්නේ. ඉතින් අද දෙසැම්බර් 8 රුමේනියාවේ සෙල්සියස් අංශක 3ට විතර එළිය සීතලයි. ඉතින් මම අලුතෙන් එන්න අයට කියන්නේ ඉතින් ජැකට් දෙකක්වත් අරන් එන්න, එළියේ වැඩ සීතලයි. ඉතින් හුරු වෙන්න ටිකක් කල් යන නිසා එන්න ඉන්න අයට කියන්නේ ජැකට් දෙකක් අරන් එන්න, අනිවාර්යෙන් ජැකට් දෙකක් ඕන වෙනවා. ඉතින් අපි අද පටන් ගන්න යන්නේ සර්වනාම තුන්වෙනි පාඩම. ඉතින් මගේ YouTube channel එක SL ප්‍රාතේ subscribe කරගෙන ඉල්ලලා. ඉතින් අපි අද වැඩි විස්තර නැතුව ටග් ගාලා රුමේනියන් භාෂාව කොහොම හරි කටට හුරු කරගමු. ඉතින් මම ඔයගොල්ලන්ට වෙනද වගේම මේ පැත්තෙන් දානවා අපි අද පාඩම. ඉතින් ඔයගොල්ලන්ට අද දීලා තියෙන්නේ පළවෙනි වචනේ මම. යෙව් රුමේනියන් භාෂාවෙන් මම කියන්නේ යෙව්. දෙවෙනි වචනය ඔබ. තු. තුන්වෙනි වචනය ඔහු. එල්. හතරවෙනි වචනය යා කියන්නේ ඇය. යා කියන්නේ ඇය. පස්වෙනි වචනය අපි. නොයි අපි කියන්නේ නොයි. හතරවෙනි වචනය ඔබලා. වොයි ගොඩක් ඉන්නකොට ඔබලා කියන්නේ රුමේනියන් භාෂාවෙන් වොයි. පස්වෙනි වචනය ඔවුන්. යෙල්. ඔවුන් කියන්නේ යෙල්. ශබ්ද කරන විදිහ හරියට අහගන්න. එතකොට ඔයාලට කතා කරන්න හරිම ලේසි. ඉතින් මම ආයෙ නැවත පාරක් කියනවා. මම කියන්නේ යෙව්. ඔබ කියන්නේ තු. ඔහු කියන්නේ එල්. ඇය කියන්නේ යා. අපි කියන්නේ නොයි. ඔබලා කියලා කියන්නේ වොයි. ඔවුන් කියලා කියන්නේ යෙයි නැත්නම් එල් රුමේනියන් භාෂාවෙන්. ඉතින් දැන් රුමේනියන් භාෂාවෙන් කියන්න පුළුවන් ඔයා කොහෙද යන්නේ? ඔයාගේ සුපර්වයිසර් මහත්තයා හරි ඔයාගේ බොස් හරි ඔයාගෙන් අහන්න පුළුවන් සමහරක් විට නිවාඩු දවසකට හරි ඔයා ඇවිදින්න යනකොට ඔයා කොහෙටද යන්නේ? ඔයා කොහෙද යන්නේ කියලා. ඉතින් ඔයා කඩේට යනවා කියලා කොහොමද කියන්නේ? ඉතින් ඔයා කියන්නේ මර්ග්ලා මගසින්. එහෙම තමයි රුමේනියන් භාෂාවෙන් මම කඩේට යනවා කියලා කියන්නේ. ඉතින් ඔයාගේ සුපර්වයිසර් මහත්තයා උන්දේ තේ දුච් ඔයා කොහෙද යන්නේ කියලා ඇහුවට පස්සේ ඔයාට කියන්න පුළුවන් යෙව් මර්ග්ලා මගසින්. මම කඩේට යනවා. ඉතින් බලන්න අපි ඉගෙනගත්ත වාක්‍ය දෙකෙන් අපිට තවත් ඉගෙන ගන්න පුළුවන් ඒක ඇතුලේ තියෙන වචන කිහිපයක්. පළවෙනි වචනේ තමයි උන්දේ. උන්දේ කියන්නේ කොහෙද? දෙවෙනි වචනේ තමයි මර්ග් යනවා. තුන්වෙනි වචනේ තමයි මර්ග්ලා මගසින්. ඒ කියන්නේ වෙතට යනවා කියන්න තමයි වෙතට. ඒක වෙතට. ඊට පස්සේ කඩේට කියන්නේ කඩ සාප්පුවට කියන්නේ මගසින්. ඉතින් බලන්න මේ වාක්‍ය දෙක හරියට ඉගෙන ගත්තොත් ඒ වාක්‍යෙන් තියෙන වචන කාණ්ඩ වලින් අපිට යම් භාෂාවෙන් එයාලා කියන දේවල් හොඳට තේරුම් ගන්න පුළුවන්. හරි, ඉතින් අද අපි වචන කිහිපයක් ඉගෙන ගත්තා. ඉතින් අපි දැන් අද ඉගෙන ගමු තව වැදගත් දෙයක්. ඒ කියන්නේ සතියේ දිනවලට රුමේනියන් භාෂාවෙන් කොහොමද කියන්නේ කියලා. ඉතින් මේක වැදගත් වෙනවා. ඔයාට කියන්න පුළුවන් ඔයාගේ සුපර්වයිසර් මහත්තයා සමහර දවස්වලට මෙදාට ඔයාට නිවාඩු. ඔයාට හෙට නිවාඩු. මයිනේ නිවාඩු. එහෙම සුපර්වයිසර් මහත්තයා කියන්න පුළුවන් ඔයාට නිවාඩු තියෙන දවස්. ඉතින් ඔයා දැනගන්න ඕන රුමේනියන් භාෂාවෙන් මෙදා ඔයාට කියන්න පුළුවන් මෙදාට පාස්පෝර්ට් එක අරන් එන්න. එහෙම කියන්නත් පුළුවන්. ඉතින් ඔයාලා දැනගන්න ඕන සතියේ දවස් ටික කවද්ද මේ කියන්නේ මොන දවසද?
කවදද සතියේ මොන දවස ගැනද මේ කියන්නේ කියලා ඉතාම වැදගත් වෙනවා. ඉතින් මේ වැදගත් සතියේ දින කොහොමද රුමේනියන් භාෂාවෙන් කියන්නේ කියලා අද අපි ඉගෙන ගමු. ඉතින් රුමේනියන් භාෂාවෙන් සවුන්දට කියන්නේ ලුනි. 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 ඉතින් අඟහරුවාදට කියන්නේ මාර්ත්. 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 අඟහරුවාදට කියන්නේ මාර්ත්. බදාදට කියන්නේ මියර්කුරි. මියර්කුරි. මියර්කුරි කියන්නේ බදාදා. බ්‍රහස්පතින්දට කියන්නේ ජෝයි. 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 බ්‍රහස්පතින්දට රුමේනියන් භාෂාවෙන් කියන්නේ ජෝයි. සිකුරාදට කියන්නේ විනෙරි. 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 සිකුරාදට කියන්නේ විනෙරි. එතකොට සෙනසුරාදට කියන්නේ සිම්බත්. සිම්බත්. සිම්බත. සෙනසුරාදට රුමේනියන් භාෂාවෙන් කියන්නේ සිම්බත. ඉරිදට කියන්නේ දුමනිකා. 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 එතකොට සවුන්දට කියන්නේ තව එක පාරක් අපි කියමු. සවුන්දට කියන්නේ ලුනි. අඟහරුවාදට මාර්ත්. බදාදට මියර්කුරි. බ්‍රහස්පතින්දට ජෝයි. බ්‍රහස්පතින්දට ජෝයි. සිකුරාදට විනෙරි. 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 සෙනසුරාදට සිම්බත. 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 ඉරිදා දුමනිකා. 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 මේ ටික කටපාඩම් කරගන්න. ඉතින් මේක ඇත්තටම වැදගත් වෙනවා. එතකොට ඔයාලට කියන්න පුළුවන් දවසක් දාලා මෙදාට ඔයාලට ඔයාගේ ඩොකියුමන්ට් අරන් එන්න. නැත්තම් කියන්න පුළුවන් ඔයාට මෙදා නිවාඩු කියලා. ඉතින් ඔයාලා දැනගන්න ඕන මේ කියන්නේ කවද්ද කියලා. ඉතින් ආය පාරක් සඳුදා ලුනි. අඟහරුවාදා මාර්ත්. බදාදා මියර්කුරි. බ්‍රහස්පතින්දා ජෝයි. සිකුරාදා විනෙරි. සෙනසුරාදා සිම්බත. ඉරිදා දුමනිකා. එහෙම තමයි රුමේනියන් භාෂාවෙන් කියන්නේ සතියේ දිනවලට. ඉතින් අද අපි ඉගෙන ගත්තා වචන සහ සතියේ දිනවලට කියන නම් රුමේනියන් භාෂාවෙන්. ඉතින් මං හිතනවා ඔයගොල්ලෝ සෑහෙන දෙයක් අද දවසේ ඉගෙන ගන්න ඇති කියලා. ඉතින් මං කියනවා මගේ SL ප්‍රාතේ YouTube channel එක subscribe කරන්න. ඉතින් අපිට ඊළඟ පාඩමට මුණ ගැහෙන්න. ඉතින් ඔයාලට එතකොට පුළුවන් මගේ ඊළඟ පාඩමත් එක්ක ඔයගොල්ලන්ට එකතු වෙන්න. ඉතින් අද ලස්සන දවසක්. ඉතින් ගස්වල කොළ හැලිලා සීතලයි. ඉතින් මං හිතනවා ඉස්සරහට තවත් සීතල වෙයි කියලා රුමේනියාව. ඉතින් එළියේ වැඩ කරන අය පරිස්සමෙන් වැඩ කරන්න. ලෙඩක් දුකක් හැදෙන්න එපා. ඉතින් මම ප්‍රාර්ථනා කරනවා හැමෝටම හොඳින් ගේමක් ගහලා කවදා හරි ජය අරගෙන ගෙදර ඉන්න දෙමව්පියන්ව ආදරයෙන් රැක බලා ගන්න ලැබේවා කියලා. ඉතින් මෙහි අපි පිට රටකට ඇවිල්ලා තියෙන්නේ. ඉතින් මම ගොඩක්ම කියනවා රටකට ඇවිල්ලා විනෝද වෙන්නත් ඕන. ඒත් ඉතින් ගේමක් ගහන්න සල්ලි ඉතුරු කරන්න මැච් එකක් ගහන්න ගෙදර අම්මවයි තාත්තවයි පරිස්සමෙන් බලා ගන්න කියලා ඉල්ලමින් මගේ YouTube channel එක subscribe කරන්න කියලා ඉල්ලමින් ඉතින් එහෙනම් ඉතින් හැමෝගෙම ජීවිත සාර්ථක වේවා කියලා ප්‍රාර්ථනා කරමින් මම සමුගන්නවා. ජය වේවා.